හරි ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඩිමාන්ඩ් සෙලර් ඇප් එකෙන් කොහොමද ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න කියලා. මුලින්ම Play Store ගිහලා ඩිමාන්ඩ් සෙලර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ normal registration එක කරලා username password ගහලා log වෙන්න. ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ dashboard එකක්. ඒ dashboard එකේ පළවෙනියටම product කියන තැනට යන්න. ඊට පස්සේ මෙතන add product කියලා තියෙන තැනට යන්න. ඊට පස්සේ මෙතන simple product කියන තැනට ඔයාලා ක්ලික් කරාම variable product කියලා පෙන්නනවා. මේ කියන්නේ ඔයාලගේ product එක මොනවා හරි දෙයකින් වෙනස් වෙනවා. මේ කියන්නේ colors වලින් හරි categories වලින් හරි model එකකින් හරි වෙනස් වෙනවා තමයි variable එකට යන්න තියෙන්නේ. මම ඔයාලට ඒක පැහැදිලි කරන්න. දැන් simple product එකකින් product එකක් upload කරන විදිය බලමු. මේ product image කියන කොටසින් පුළුවන් ඔයාගේ product එකේ photos ටික upload කරන්න. ඒ වගේම product name එකේ මතක ඇති ඔයා product එක search කරන්න පුළුවන් හැම නමක්ම මෙතන ඇතුළත් කරන්න. regular price එක කියන කොටසේ දාන්න තියෙන්නේ මේ ඔයා විකුණන භාණ්ඩේ වෙළඳ පොලේ විකිනෙන්නේ කීයද කියලා. ඒ වගේම seller price එකේ තියෙන ඔයා site එක කරා මේ භාණ්ඩේ විකුණන්නේ කීයද කියලා. මේ අතර තියෙන gap එක භාණ්ඩේ මිලදී ගන්න කෙනාට එතනදීම පෙන්නනවා. ඒ වගේම තමයි seller price එකට ඔයා යම් කිසි මුදලක් දානකොට එතන demand margin එක කොච්චරක් ඇඩ් වෙනවද කියන එකත් මේ විදිහට පෙන්නනවා. අපි වම්ලම 147ක මුදල දැම්මොත් 183.75කට demand එකකින් විකිනෙන්නේ කියන එක මෙතන හරියාකාරව ගණන් එක පෙන්නනවා. එතකොට හරි එතකොට යම් කිසි හේතුවකට ඔයාලට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් නම් මේ ප්‍රොඩක්ට් එකට ඒක ෆ්ලැට් රේට් එකක් හෝ පර්සන්ටේජ් එකක් විදිහට මෙතන පෙන්වන්න පුළුවන් ඔයාලට. මේ ඔප්ෂන් එක ඩිමාන්ඩ් එකෙන් දීලා තියෙන ඉදිරියේ දීලා තියෙන ප්ලෑන් එකක් වෙනුවෙන්. ඒ වගේම ඔයාලගේ ප්‍රොඩක්ට් එක අයිති වෙන්නේ කැටගරි එක මොකක්ද කියන එක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ අත්‍යවශ්‍යයෙන්ම. ඊට පස්සේ shipping class එක තෝරන්න තියෙනවා. මෙතන ග්‍රෑම් 500ට අඩු ප්‍රොඩක්ට් එකක්ද වැඩි ප්‍රොඩක්ට් එකක්ද කියලා මෙතනින් තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එක deliver charges එක තීරණය වෙන්නේ. ඊට පස්සේ description එක හරියාකාරව දාන්න. ඊට පස්සේ අපි next page එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් manage stock කියන එක. ඊට පස්සේ stock quantity එක කොච්චරද කියලා දාන්න පුළුවන්. අවසාන වශයෙන් ඔයාලා ප්‍රොඩක්ට් සේව් කරන්න කලින් මෙතන බලන්න draft එකේද තියෙන්නේ publish එකේද කියලා. ඔයාලා publish දැම්මොත් available product එක site එකේ upload වෙනවා. demand admin කෙනෙක් එක තහවුරු කරාට පස්සේ තමයි site එක පෙන්නන්නේ. ඒ වගේම ඔයා save as draft එකේ තියලා පස්සේ ඔයාලට publish කරන්න පුළුවන් වෙනසක් කරනවා නම්. ඊට පස්සේ අවසාන වශයෙන් save product අපි නැවත back වෙලා බලමු. දැන් බලමු අපි variable product වලට එනකොට dashboard එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ලොකු දෙයක් නෑ මෙතන මූලික කරුණු ටික සඳහන් කරලා next page එකට යන්න. ඊට පස්සේ add attribute කියන බටන් එක ක්ලික් කරපුවම මෙතනින් ඔයාලට colors එකක්ද මොන විදිහටද ඔයාගේ product එක වෙනස් වෙන්නේ කියන එක select කරන්න තියෙනවා. මේ selection එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මේ colors එක ඔයා colors නම් දුන්නේ colors එක තෝරන්න. ඊට පස්සේ next කියන තැනට ගියාට පස්සේ ඔයාලට generate variations කියන බටන් එක හරහා ඔයාලා select කරපු categories ටික මෙතෙන් ඇවිල්ලා තිනවා. මෙතනින් ඔයාලට අර simple product එකක් upload කරනකොට දානවා වගේම details ටික මුලින් ඉඳන් දාන්න පුළුවන්. colors එක මොකද්ද, product එකේ photos එක, එතකොට market එකේ විකිනෙන්නේ කීයද, ඔයා විකුණන්නේ කීයද, stock එක කොච්චරද, price එක වෙනස් වෙනවද, මේ හැම දෙයක්ම ඒ වගේම අරක තෝරපු categories සියල්ලක්ම මෙතනින් පෙන්නනවා. හරිම simple විදිහට මේ seller app එක නිර්මාණය කරලා තියෙනවා. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඩිමාන්ඩ් එක ඇඩ්මින් කෙනෙක් සම්බන්ධ කරගෙන ප්‍රශ්න ටික ක්ලියර් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ save product සහ publish product කියන තැනින් හරියටම ඔයාලා publish කරනවද save as draft කරනවද කියන එක මතක ඇතුව ඔයාගේ uploading එක finish කරන්න. මේ වීඩියෝ එක නැවත බලන්න ඕන නම් description එකේ මේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. copy කරලා තියාගන්න. ජය වේවා.